අයිබෝන් සලාමු අලයිකුම් වනක්කම් ඉතින් ඇත්තටම සුභාවික ආපදාවක් වෙලා මුළු රටම විපතටපත් වෙලා තියෙන මොහොතක් මේක. ඉතින් අපිටත් පුළුවන් විදිහට අපිත් සහයෝගය දක්වනවා හැමෝටම. ඉතින් අපිත් මේ දවස් ටිකේම ඇඳුම් බෙදා දෙන වැඩසටහන් වගේම වතුර බෙදා දෙන වැඩසටහන් කීපයක්ම අපි ක්‍රියාත්මක කරගෙන තමයි ඉන්නේ. ඇත්තටම මම මේ වීඩියෝ එකක් දාන්න බලාපොරොත්තු වුණේ ඇවිල්ලා විශේෂ ඉල්ලීමක් තියෙනවා. ඒ ඇවිල්ලා කුරුඳුවත්තෙන් එහා පැත්තේ ගම්පල කුරුඳුවත්තෙන් එහා පැත්තේ උඩුවැල්ල මල්ගොල්ල පටිතලාව බෙරවිල කටාරම කියන ප්‍රදේශයේ මිනිස්සු ටිකක් අතරමං වෙලා ඉනවා. ඇත්තටම ඒගොල්ලොන්ට කිසිම හරියට සහනාධාරයක් හරියට ලැබිලා නැහැ. ඉතින් මේ ප්‍රදේශයට කාටවත් ළඟා වෙන්නත් බෑ. අර පැත්තෙන් නාවලපිටිය පැත්ත අවහිර වෙලා මේ පැත්තෙන් ඇවිල්ලා ගම්පල පැත්තට එන්න බැරුව අවිලා හරි මැද ඒගොල්ලෝ කොටු වෙලා ඉන්නේ. ඉතින් ඒගොල්ලොන්ට දවස් දෙකකට කලින් හෙලිකොප්ටරයක් ඇවිල්ලා බඩු පාසල් 27යි දීලා තියෙන්නේ. ඊට පස්සෙත් ඇවිල්ලා හෙලිකොප්ටර් දෙකකින් ආයේ පොඩි බඩු ප්‍රමාණයක් දීලා ගිහිල්ලා තිනවා. ඒ ඇරෙන්න වෙනත් කිසිදු රාජ්‍ය ආයතනකින්වත් පුද්ගලික අංශයෙන්වත් කිසිම ඒගොල්ලොන්ට හරියට සහනාධාරයක් ලැබිලා නැහැ. ඉතින් පෙරේදර කලින් දවසේ වෙනකොට එහි තිබ්බ කඩේක අන්තිමට ඉතුරුලා තිබ්බ සීනි 250ක් විතරයි. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි ඉතින් මේ ප්‍රදේශයේ තියෙන්නේ. ඉතින් ඒ හින්දා මගෙන් විශේෂ ඉල්ලීමක් කරා ඒගොල්ලෝ කිහිප දෙනෙක්ම කතා කරලා අපිට පුළුවන් නම් මොනවාම හරි සහයෝගයක් දක්වන්න කියලා. ඉතින් ඇත්තට මේ පැත්තට වතුර ප්‍රශ්න නැහැ, දර ප්‍රශ්න අනම්මනම් කිසිම දෙයක් නැහැ. ඒගොල්ලොන්ට තියෙන කන බොන බඩුවල ප්‍රශ්නයක් විතරයි මෙතන තියෙන්නේ. ඉතින් ඒ හන්ද පුළුවන් කෙනෙක් ඉන්නවා නම්, පුළුවන් සංවිධානයක් තියෙනවා නම්, සමාජ සේවා වැඩ කටයුතු කරන අය ඉන්නවා නම්, වියලි සලාක ආහාර මොනවා හරි හාල් පරිප්පු සීනි කියන මොනවා හරි දෙයක් නූඩ්ලස් පැකට් ටිකක් මොනවා හරි දෙයක් ඔයගොල්ලොන්ට පුළුවන් විදිහට එකතු කරලා මේව කරලා දෙන්න ලොකු පිනක් වෙනවා ඔයගොල්ලොන්ට. මොකද මේ ප්‍රදේශයට යන්න බෑ, ගල්පායෙන් අවහිර වෙලා තියෙන්නේ. එතනින් එහාට ගියාට පස්සේ තවත් පස් කඳු තැන් කිහිපයකින් කඩාකඩ වැටලා තියෙනවා. ආයේ උඩුවැල්ලෙන් එහාට පොඩ්ඩක් යන්න බැරි අපහසුතාවයක් තියෙනවා. ඉතින් අපිට මොටෝ බයිසිකල් වලින් කොහොම හරි ආගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. අපිට පුළුවන් නම් මොටෝ බයිසිකල් වලින් ගිහිල්ලා උඩුවැල්ලෙන් එහාට ඉතින් පොඩ්ඩක් පයින් තමයි යන්න වෙන්නේ. ඒගොල්ලොත් සූදානම් වෙලා ඉන්නේ. අපි එතනින් එහාට ගිහිල්ලා දුන්නොත් ඔයගොල්ලෝ එතනින් එහාට ගන්න තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ගම්පල ප්‍රදේශයේ මොනවා හරි කොහොම හරි දෙයියනේ කියලා අපිට මොනවා හරි දෙයක් ලැබෙනවා. ඒ හින්දා අර ප්‍රදේශ වලට තමයි කිසිම දෙයක් ලැබෙන්නේ නැත්තේ. ඉතින් මේ ගම්පල ප්‍රදේශයේ වුණත් ගොඩක් ඉන්න අය මටත් කියලා තියෙනවා ඒ පැත්තට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් නම් මොනවාම හරි ටිකක් හාල් ටිකක් එකතු කරලා මොනවා හරි අපිට මේ ටික දෙන්න පුළුවන් නම් ඇත්තටම ඊට වඩා පිනක් නැහැ. මොකද මේ මිනිස්සුන්ට කිසිම දෙයක් ලැබෙන්නේ නැති හන්දා. එහෙනම් මම කන්ටැක්ට් නම්බරයක් දාන්නම්. පුළුවන් තරම් ඉක්මනට ඕගොල්ලොන්ට පුළුවන් විදිහට සංවිධානය වෙලා අපිට වියලි ආහාර ටිකක් ප්ලාස්ටික් කරලා දෙන්න පුළුවන් අය හැමෝම ලොකු පිනක් ඕගොල්ලොන්ට. ඒ පැත්තට ඒ කියන්නේ අන්ත අසරණ වෙලා ඉන්නේ, කිසිම දෙයක් නැහැ ඒ පැත්තට. ඒ හින්දා මම දැන් මේ කන්ටැක්ට් නම්බරයක් දානවා. මේ වීඩියෝ එක මම දාන්නේ මේ වෙනුවෙන් තමයි. ඒ හින්දා මේක ගැන කවුරු හරි සැලකිල්ල අරගෙන මේක පුළුවන් තරම් ෂෙයා කරලා මේ සහයෝගය අනිවාර්යෙන් දක්වන්න ඕගොල්ලොන්ට පින් සිද්ධ වෙනවා හැම කෙනෙකුටම. මේ නම්බර එක ඕගොල්ලෝ ගහගන්න 075යි 477යි 63යි 65 කියන නම්බර එකෙන් මාව කන්ටැක්ට් කරගන්න. මම ළඟ මේ පැත්තේ ඉන්න ගොඩක් අයගේ කන්ටැක්ට්ස් නම්බර් තියෙනවා. ඉතින් මට ඒගොල්ලොන් උනත් සම්බන්ධ කරලා දෙන්න පුළුවන්, ගැටලුවක් නැහැ. ඒගොල්ලොන්ට මේ බඩු ටික දී ගන්න පුළුවන් නම් ඇත්තටම ඊට වඩා පිනක් තවත් නැහැ කියන එක තමයි මම නම් විශ්වාස කරන්නේ. ඒ හින්දා පුළුවන් තරම් ඉක්මනට මේ කාර්යයට ඕගොල්ලොන්ගේ උපරිම දායකත්වය සහයෝගය දෙන්න කියන කාරණික ඉල්ලීම කරනවා. බොහොම ස්තුතියි.